ගුණදාස අමරසේකර මහතා විසින් රචිත රතු රෝස මල 13 වන තීක හැරුම නිවාඩුව. මෙන්න කුසුම අපේ මල්ලි. අක්කා ඈ සමග පැමිණි මිතුරියට මා හඳුන්වා දුන්නාය. ස්තූප බිම වාඩි වී පත්‍රයක් බලමින් සිටි මම හිස ඔසවා ඈ දෙස බලා යලිත් පත්‍රය දෙස බලා ගත්ෙමි. ඇත්තද? මල්ලිත් ඔයා වගේම කෙට්ටුයි. කුසුමා කියනු මට ඇසින. හිස ඔසවා බැලූ මට පළමු වරට පෙනුනේ ඇගේ වටකුරු මුහුණත් මුව පුරා පැතිරී තිබුණ සිනහවත් පමණි. නැවතත් එදෙස බැලීමට මට සිතුණු නමුත් එසේ නොකොට පත්‍රය දෙස බලා සිටීමි. මගේ වයස එවිට අවුරුදු 13කට වැඩි නොවන්නට ඇත. අක්කා මට වඩා වයසින් අවුරුදු 4ක් පමණ වැඩි මල්ලය. කුසුමාත් ඈත් වූයේ එකම පන්තියකය. අක්කා ඇගේ මිතුරියක හා නිවාඩුව ගත කිරීමට එන බව අම්මා කියනු ඊට කීප දිනකට පෙර මට ඇසින. අපේ ගෙදර බාලයන් වශයෙන් වූයේ අක්කාත් මාත් පමණි. අක්කා ගෙදර පැමිණියේද ඈ එකලගේ පාඨශාලාවට නිවාඩු දුන් විට පමණය. එබැවින් ඈ සමග මිතුරියක එන බව ඇසීම අම්මාගේ සතුටට හේතු වූ බව ඈ ඒ ගැන කීප දිනක් සිට සඳහන් කිරීම නිසා මට සිතුනේය. අම්මා ඔවුන් ගැන සඳහන් කරන විට මමද කන්‍යුම අසා සිටියෙමි. එහෙත් ඔවුන්ගේ පැමිණීම ගැන මා අම්මා මෙන් බලාපොරොත්තු වූවයි මට කිව නොහැක. එදින දවල් කෑම කා ඉවර වනතුරු මට ඔවුන් නැවත මුණ ගැසින. ඔවුන් මුණ ගැසීම වැළැක්වීමට මෙන් මම තාත්තාගේ කාමරයට වී සිටියෙමි. ඔවුන් මුණ ගැසීම වැළැක්වීමට මා තුළ අදහසක් නැති වූවද කිසියම් හැඟීමක් නිසා ඒ වෙලෙහි කාමරයට වී පොතක් බැලීම මට වඩා රුචි විය. තාත්තාගේ ඇඳේ වැතර විට්ටමට හේතු කොට ගත් හිසින් යුතුව සිටි මට පොත කෙරෙහි සිත රඳවා ගැනීමට අපහසු විය. ගේ සාලයේහි අක්කාත් ඇගේ මිතුරියත් උස් හඬින් කතා කරන විට මට මැනවින් නැසේ. ඔවුන් කතා කිරීමට වඩා කළේ එක් වී සිනහ වීමය. අපේ අක්කා සිනහ වීමට බොහෝ සමර්ථය. එහෙත් ඇගේ මිතුරිය ඈටත් වඩා සමර්ථයි මට සිතින. මම පොත් පහක් කොට ඔවුන්ගේ කතාවට මත කන්නමා සිටීමේ. එසේ වූවද ඔවුන් කතා කළේ කුමක්දයි ගැන මට වටහා ගැනීමට නොහැකි විය. එකෙක් කිසිවක් කිය අනිකාගේ පිටට ගසා සිනාසේ. අනිකා ඈ පැරදවීමට මෙන් හඬනගා සිනාසේ. ඉක් පිටිව ඔවුන් දෙදෙනාම එක්ව සිනාසෙති. ටික වේලාවකින් කිසිවකු මා සිටි කාමරේ දොර අරුණු මට ඇසින. මල්ලි ඔකටලා ඉන්නේ නැතුව ඇවිත් කුසුමක් අත්තේ කතා කරන්නකෝ. කාමරේ දොර ළඟට නැගී සිටි අක්කා මා දෙස නොබලාම කීවාය. කිසියම් වැඩක් කියා කාමරයට බී සිටීමට සිතුණු නමුත් මම එසේ නොකෙලෙමි. කුසුමාත් අක්කාත් සාලයේ වූ විශාල මේසය මත තබන ලද කිසියම් පෙට්ටියක් අවුස්සමින් සිටියෝය. එය ඔවුන් විසින් පාසලේ සිට එන විට ගෙනන ලද පෙට්ටියක් බව පෙනින. මේසේ එක් කොනක් මත වාඩි වී දෙකකුල් පහළට වැටෙනසේ සිටි කුසුමා පෙට්ටියේ වූ යම් යම් දේ ගැන අක්කා අතට දෙයි. මේසේ අසර නැගිට සිටින අක්කා ඒවායින් සමහරක් විසිකොට අනිත්වා මේසේ මත වූ පොත් කොට අසලින් තබයි. ඔවුන් දෙදෙනා සිනහවන්නේ ඒවායේ වූ නොයෙක් දේ ගැන බව මට පෙනින. මම මේසයට හේතු වී ඒ මත වූ පොතක් පෙරලන්නට වීමි. මා කුසුමා පළමු වරට හොඳ හැට දුටුවේ විටය. ඒ අක්කා මෙන්ම හිස ඉකිස් මැදින් බෙදා කරල් දෙකක් වනසේ කොතා තිබුණාය. මදක් අවුල් වූ ඉන් එක් කරලක් ඇගේ උරස දිගේ ඈ ඇඳ සිටි රතු පැහැති ගවම මත වැටී තිබුණේය. මා ඈ දෙස බැලූ විට ඈල් පළමුවරටත් වඩා පුළුල් සිනහාවක් පෑවාය. එවිට බොහෝසේ වටකුරු ඇගේ මුහුණ මගේ සිත ඇදගත්තේය. ඇගේ පෙනුම මා සිතගත් මුත් ඇගේ මනහර අවයව හෝ අන් කිසිවක් ගැන මට ඒ වෙලෙහි නොපෙනින. එසේ වන්නට ඇත්තේ ඇගේ අංගපසංගෙහි සුන්දරත්වය මැන ගැනීමට තරම් මා එකල වයසින් නොමේරූ බැවිනයි මට දැන් සිතේ. මෙන්න මල්ලිකා ඇඳපිකේ හැටි කුසුමා අක්කාගේ අතින් නැද කිසිවක් පෙන්නුවාය. කෝ බලන්න අපොයි මේ මිනිහාගේ පුණි හැටි. අක්කා ඇගේ අතේ බෝධයක් ගනිමින් හඬ නගා සිනාවන්නට වූවාය.
කුසුමාද ඈ හා එක්ක සිනා වුණාය. මෙන්න මල්ලි මේ මිනිහාගේ මූණ හැටි. අක්කා ඇගේ අතේ වූ ඩ්‍රෝයින් කොළය මා වෙතට දික් කරමින් කීවාය. අක්කාගේ අතේ තිබියදීම මම එදෙස බැලුවෙමි. ඒ දුර මටද සිනහ නවත්වාගත නොහැකි විය. ඉක්බිතිව අපි තිදෙනාම එක්ක සිනහ වීමු. ඔය අපේ ඉස්කෝලේ ළමයෙකුගේ ඩ්‍රෝයින් එකක් තමයි. කුසුමා මා දෙසට හැරී සිනා මුහුණින් යුතුව කීවාය. අප හමුවාට පසු ඇය මා සමග කතා කළ පළමු වරයයි සිතමි. කුසුමා මේවා දන්නවද? අපේ මල්ලිට පුළුවන් හොඳට අඳින්න. අක්කා මා දෙස බලා කීවාය. ඇත්තද? කුසුමා මා දෙස දිනත පුළුල් කොට විශ්මයෙන් මෙන් බැලුවාය. මට කිසිත් නොකීවිමි. මම එසේ නොවේ යයි කීමට මට ඕමනා වූ නමුත් මම නිශ්ශබ්ද වීමි. එසේ වුවද මට හොඳට අඳින්නට පුළුවනයි අක්කා කියන ඇසීම මගේ ප්‍රීතියට හේතු විය. ඒ හා සමගම මා සිතෙහි ලැජ්ජාවක් දැතිවින ප්‍රීතිය හා මුසු වූ ලැජ්ජාවක් බඳු හැඟුම මා යටපත් කොට ගත්තේ මදක් වෑයමිනි. ඔවුන් පැමිණි දින 4ක් පමණ ගත විය. ඒ කාලය තුල අප අතර ඇති වූ මිත්‍රත්වයේ බොහෝසේ දියුණු විය. අක්කාත් කුසුමාත් සමග එක් වී කෙලි කවටකම් දොළවින් කල් ගෙවන්නට පුරුදු වීමි. ඔවුන් හා එක් වී වත්තේ හැසිරෙමින්ද නෑ ගෙදරවල යමින්ද අපි දවසේ වැඩ හරියක් ගත කළෙමු. දිනක් උදේහි මම තාත්තාගේ කාමරයේ ජනේලයේ අසල වූ මේසේ මත තබාගෙන සිතුවමක් අඳිමින් සිටියෙමි. කාමරයේ අනිත් කොටස් වලට වඩා ආලෝකමත් එතන බෙහෙවින් සිත් අලවන සුලිය. අතුපතර විදහාගත් විශාල අඹගසේ මලින් බර වූ අතු කීපයක් ලාකොළු පැහැති ජනෙල් රෙද්දට උඩින් පෙනේ. කවුළුවෙන් ඇතුළු වූ හිරු රැස් මේසේ මත රටාවක ආකාරයෙන් පැතිර තිබුණේය. කිසිවෙකුගේ සිහින් අඩි ශබ්දයක් ඇසුනෙන් මම පිටුපස හැරී බැලුවෙමි. මැහුමක් අතකින්ගත් කුසුමා මා සිටි පුටුව අසර නැගිට සිටියාය. මම සිතුවම පාට කරන්නට වීමි. දෙවල මිට මේසේ මත තබා නැඹුරු වී බලා සිටියාය. මේක හොඳද? මදක් වීරා නිශ්ශබ්දව සිටි මම ඇසුවෙමි. ඒ වන විට මා තුළ මුණින් ඇති වූ ලැජ්ජාව බඳු හැඟීම් පහව ගොස් තිබින. හරි ලස්සනයි. මං හිතුවේ නෑ මල්ලිට මෙච්චර හොඳට අඳින්න පුළුවන් කියා. ඈ පිළිතුරු දුන්නාය. ඇගේ ඇස් සිතුම් දෙසට යොමු වී තිබුණු මට පෙනින. ඇගේ පහත් කොටගත් හිස මදක් ඇලවී තිබුණේය. මනා පීරා ගොතන ලද ඇගේ කෙස් කරලක් මේසේ මත වැටී තිබුණි. ඇගේ මුහුණේ උදේ තවරෝ පියරුවල සුවඳ මට දැනින. දෙයත්ලම රැඳ වූ නිකටින් යුතු ඇගේ මුහුණ මෙන්ම සිහින් ඇඟිලි වලින් යුතු දෑතද පියකරුයයි මට සිතුනේය. නිවාඩු කාලෙන් මාසයක් පමණ ඉක්ුත් වන්නට ඇත. දැන් කුඹුරුවල ගොයම් කපන කාලයයි. අපේ ගෙදර ඉදිරියේ ඇති කුඹුරුවල ගොයම් කපන මිනිසුන්ගේ හඬ මේ දිනවල නොනැසී ඇසේ. අපේ මිත්‍රත්වය දැන් පෙරට වඩා බොහෝසේ දියුණුය. දැන් අප දෙදෙනාට එකම නොමැති වේලාවක් සොයා ගැනීම පවා දුෂ්කරය මම සිතමි. තිදෙනා එක්ව හඬ නගා සිනහවන හඬද කතා සල්ලාපයේදී සිටින හඬද ගෙදර වූ අන් අයට කරදරයක් තරම් විය. ඇතැම් විට එය අම්මාගේ කෝපය අවුස්සන තරම් විය. එහෙත් කුසුමා අප අතර ඇති බැවින් අම්මා අපට කිසිවක් නොකියයි. දිනක් උදේ මම තේ බීමට සාලයට ආවෙමි. අප උදේ තේ බීවේ සාලයේය. කුසුමාටත් මටත් අක්කාටත් ගෙදර අන් අයටත් පෙර තේම අම්මා තේ දුන්නේ ඒ සිරිතක් වශයෙනි. තේ බීමට පැමිණි මම කුසුමාට වෙනදා මෙන් ඒ නොවූ බව දැක ගන්නට ලැබින. කෝවාකේ කුසුමක්කා? මම පුටුවේ වාඩි වෙමින් අක්කාගෙන් ඇසුවෙමි. කුසුමක්කා ඊහන්දව ගෙදර ගියානේ. එයාගේ මාමට හුඟක් අමාරු කියලා එයාලගේ තාත්තව එක්කගෙන ගියා. මම කිසිවක් නොදොඩා නිශ්ශබ්ද වීමි. අක්කා යලිත් කතා කරන්නට විය. අන්න කුසුමක්කා කිව්වා එයා ගිය බව මල්ලිටත් කියන්න කියලා. මම කිසිත් නොදොඩා තේ වී අවසන් කළෙමි. අක්කා සමග කතා කිරීම මට එවිට රුචි නොවිය. මා තුළ වූයේ ශෝකයක් හා මුසු වූ කිසියම් හැඟීමකයි මම සිතමි. ඊට පසු මට නිතර කුසුමා ගැන සිහිවන්නට විය. අක්කා සමග ඈ ගැන කතා කිරීම මට බෙහෙවින් රුචි විය. ඈ දැකීමට මා තුළ ඇති ආශාවක් ඇති විය.
එදින මා මේසේ අසල සිතුවම අඳින විට ඈ දෙවලමිට මේසේ මත රඳවා නැඹුරු වී සිටි සැටි මට බොහෝ විට සිහිවන්නට විය. ඈ අසලින් සිටීම මහත් ප්‍රීතියකයි මට සිතින. කෙමෙන් ඈ දැකීමට මා තුළ වූ ආශාව දියුණු විය. අක්කා නිමාඩුව ඉවර වී පාසලට ගියාය. ඇගෙන් කුසුම අක්කා ගැන දැනගත හැකි වෙති මට සිතින. එහෙත් මා තුළ වූ කිසියම් බියක් හා ලැජ්ජාවක් නිසා මට එය කළ නොහැකි විය. ඈට මා ගැන අමතක වී ඇත්තැයි මට වරක සිතේ. ඈට මා ගැන කෙසේ මතක සිටින්නටද? එවිට මා සිත ශෝකයෙන් මැලවෙයි.